මේ දවස්වල වෛරල් යන මෙන්න මේ ලස්සන මාබල් කේක් එක මගෙත් එක්ක හදමුද? හැමදාම එකම විදියට කන බටර් කේක් එකට අද අපි පොඩි වෙනසක් කරමු. එහෙනම් එන්නකො මගෙත් එක්ක හදන්න. මම අද හදන්නේ ග්‍රෑම් 500ක් බර කේක් එකක්. ඉතින් මම මෙතන බටර් ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 125ක් අරන් තියෙනවා. ඒ දෙකම එකට දාලා මම මෙන්න මේ විදියට බීට් කරගෙන යනවා. මේ විදිහට ටිකක් වෙලා බීට් කරගෙන යද්දී මම බිත්තර ග්‍රෑම් 125කුත් මැනලා අරගෙන ටිකෙන් ටික එකතු කරගෙන මේ විදිහට සීනි ටික දිය වෙනකල් හොඳට බීට් කරගන්නවා. එකතු කරපු බිත්තරවල පිළිගඳ නැති වෙන්නත් එක්ක මම වැනිලා තේ හැන්ද කේක් මිශ්‍රණයට එකතු කරගත්තා. ආයෙත් මේ විදිහට මම විනාඩියක් විතර බීට් කරලා පාන් පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා තුනම එකතු කරගත්තු මිශ්‍රණය මේ විදිහට දෙපාරකට කේක් මිශ්‍රණයට එකතු කරගෙන බීට් කරගන්නවා. ගොඩක් වෙලා බීට් කරන්නේ නැහැ. මේ පිටි ටික නොපෙනී යනකල් විතරයි මම බීට් කරන්නේ. මම මෙතනදී ගත්තා පිටි ග්‍රෑම් 125ක්, බේකින් පවුඩර් තේ හැඳි 1 කාලක්, බේකින් සෝඩා තේ හැඳි 8න් එකක්. ඒත් එක්කම කිරි වලින් මේ සැඳි දෙකකුත් එකතු කරගන්න. අපි හදන්න යන්නේ මාබල් කේක් එකක් නිසා මම මේ කේක් බැටර් එක කොටස් දෙකකට ආසන්න වශයෙන් වෙන් කරගන්නවා. එකකට මම දාගන්නවා කොළ පාට වර්ණකය, ඒ වගේම අනිත් එකට දාගන්නවා රෝස පාට වර්ණකය. මේ විදිහට පාටවල් දෙක වෙන වෙනම කලවම් කරගන්න. මම මෙතන අරගෙන තියෙනවා බටර් ටිකක් බ්‍රෂ් කරලා ඔයිල් පේප් එකක් දාලා ලයිනින් කරගත්තු අඟල් 6ක් පළල අඟල් 6ක් දිග 4S කේක් තෙටිය. මම කේක් එකේ යට කොටසට දාගන්නවා කොළ පාට කේක් බැටර් එක. මේ විදියට දාගෙන ස්පැටියුලා එකෙන් පරිස්සමින් ලෙවල් කරගන්න. ඊළඟට තමයි අපි මේ කේක් එකට කරන පොඩි වෙනස තියෙන්නේ. මේ කේක් එකට අපි කොකෝ පවුඩර් ලේයර් එකක් එකතු කරනවා. ඒ ලේයර් එක එකතු කරන්නේ මෙන්න මේ විදියට පොඩි පිනේරයක් අරගෙන මේ වගේ ඩස්ට් කරගන්න. යට තියෙන කොළ පාට බැටර් එක සම්පූර්ණයෙන්ම නොපෙනෙන ගානට අපි මේ විදියට කොකෝ ටික ඔක්කොම ඩස්ට් කරගන්න ඕන. ඉතින් මේක ගොඩක් ඝනකමටත් නැතුව ඕනට වඩා තුනියටත් නැතුව එක ගානට ඉන්න ඩස්ට් කරගන්න ඕනේ. දැන් ඔයාලට හිතෙනවා ඇති කොකෝ පවුඩර් එක දැම්මන් පස්සේ මේ කේක් එකේ තිත්ත රසක් එනවද කියලා. නෑ, එහෙම පොඩ්ඩක්වත් තිත්ත රසක් එන්නේ නැහැ. මටත් මුලදී එහෙම හිතුණා. ඒ වුණාට එහෙම තිත්ත රසක් එන්නේ නැහැ. ඊගාවට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ රෝස පාට බැට එක දාගන්න එක. ඉතින් මේක දාද්දී ඔයාලා පරිස්සමින් කරන්න ඕන. ස්පැටියුලා එක හිට මෙහිට වේගෙන් අරගෙන ගියොත් මේ අර ඩස්ට් එකක් වගේනේ තියෙන කොකෝ පවුඩර් එක. ඉතින් ඒක එහාට මෙහාට වෙලා මේ බැටර් එකත් එක්ක මික්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒක මික්ස් නොවන විදියට හරීම පරිස්සමෙන් මේ බැටර් එක දාගන්න ඕනේ. මේක කරන්න අමාරු නැහැ. නමුත් වෙලාව අරගෙන හිමිසීරුවේ ලස්සනට පිළිවෙලට කරගන්න. මේ තියෙන්නේ විදිහට මම හදාගත්තු මම ලෑස්ති කරගත්තු කේක් බැටර් එක දැන් ලේයර්ස් දෙකකට දාලා ඉවරයි. ඊගාවට වට මේ විදිහටම මේක oven එකට බේක් කරන්න දාන්න පුළුවන්. මම මේ කේක් එක හැදුවේ බබාලගේ ඉස්කෝලේට අරගෙන යන්න. ඉතින් දුවගේ උපන්දිනේ නෙමෙයි. බබාලගේ මේ දවස්වල කොන්සර්ට් එකට ඩාන්සින් ප්‍රැක්ටිස් තියෙනවා දිගටම හවස. ඉතින් ඒක පුරුදු කරන සර්ලට හවස තේ දෙන්න ඕනේ. ඒකට ඉතින් අම්මලාව දවස් ගානේ නම් කරලා තියෙනවා. ඉතින් අද දවසේ මට තමයි තේ අරගෙන යන්න වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා හවස තේ එකත් එක්ක කන්න මොන හරි දෙයක් බාර දෙන්න ඕනේ පාසලට. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මේ පොඩි කේක් එක හදන්නේ. ඒ නිසා පොඩි විශේෂයක් කරන්න මට හිතුණා මේකට ප්ලම්ස් ටිකක් වගේම කජු ටිකකුත් උඩට එකතු කරගන්න ඕනි කියලා. මේ තියෙන්නේ සෙල්සියස් අංශක 150ට විනාඩි 40ත් 45ත් අතර කාලයක් බේක් කරගත්තු මේ දවස්වල වෛරල් යන මාබල් කේක් එක. මේ කේක් එක පිච්චිලා නෙමෙයි අර අපි උඩින් දාපු ප්ලම්ස්
කේක් එක උඩ වගේම සමහරක් ඒවා කේක් එකේ තැනින් තැනට වැටිලා තිබුණා. ඔයාලට වගේම මේ කේක් එක කපලා බලනකම් මටත් ඉවසිල්ලක් නැහැ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඉතින් මේ කේක් බැටර්ස් දෙක වෙන වෙන ගානට සමාන උසකින් කොකෝ පවුඩර් ටික ඩස්ට් කරාට oven එක ඇතුලේදී ඒක සමාන උසකට එන්නේ නැහැ කොකෝ පවුඩර් ලේයර් එක. ඉතින් ඒක oven එකේ බේක් වෙද්දි කේක් එක ඒ කොකෝ පවුඩර් ලේයර් එක සමහරක් තැන්වල උස් වෙලා සමහරක් තැන්වල පහත් වෙලා මෙන්න මේ වගේ ලස්සන රටාවකට කළු පාට ඉරක් මේ කේක් එක මැදින් උඩට පල්ලහැට ගිය වක්‍ර වෙච්ච කළු පාට ඉරක් පේනවා. ඉතින් ඒකම තමයි මේ කේක් එක වෛරල් යන්න හේතුවත්. ඔන්න එහෙනම් අපි කලපලා බලමු. මේ බලන්න හරිම ලස්සනයි. හරිම ලස්සනට අපේ මාබල් කේක් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි. ඒ වගේම ගොඩක් සොෆ්ට් එකටත් තියෙනවා කියලා ඔයාලා කෑවේ නැති වුණාට ඔයාලට පේනවා ඇති. ඉතින් මම මේක ඉක්මනට කපා ගන්නවා. මොකද මේ කේක් එකෙන් කොටසකුයි මම හදාගත්තු තව ෆිෂ් කට්ලට්, ෆිෂ් රෝල්ස් වගේ එක හවසට පාසලට බාර දෙන්න තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් අද දවසේදීත් මගේ වීඩියෝ එක බැලුවට අහගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.